පොඩ්ඩක් ඉන්න. ඔයා ප්‍රොපර්ටි ඉන්වෙස්ටර් කෙනෙක් නේද? මැයි 12 2026 මොකද උනේ කියලා දන්නවද? ආණ්ඩුව ටැක්ස් ලෝස් වෙනස් කරා. ඒක ඉෆෙක්ටිව් වෙනවා 1st of July 2027 ඉඳන්. ඒ කියන්නේ ඔයා ප්‍රොපර්ටි ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඔයාගේ ඊළඟ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එක අනිවාර්යයෙන්ම නෙගටිව් ගියරින් ක්ලේම් කරන්න පුළුවන් brand new house and land package එකක් හරි off the plan town house units apartment වගේ දෙයක් වෙන්න ඕනේ. මේ ආණ්ඩුව announce කරා මැයි 12 2026 හවස 7:00 පස්සේ ගන්න ඔයාගේ residential investment property එක ඔයාට negative gearing claim කරන්න ඕන නම් ඒක brand new property එකක් වෙන්න ඕනේ කියලා. බැරි වෙලාවට ඒක established property එකක් වුණා නම් ඔයාට අර ඉස්සර වගේ negative gearing claim කරන්න බෑ. ඒක offset කරන්න බෑ ඔයාගේ salary ගත්තේ. පරණ property එකක් ගත්තොත් ඒ එන loss එක ඔයාගේ investment portfolio එකේ trap වෙනවා. මොකද්ද මේ negative gearing කියලා කියන්නේ? ඔයාගේ investment rental property එකෙන් එන rental income එක. ඒකේ mortgage එක ගෙවන්න, ඊට පස්සේ මේන්ටේනන්ස් වලට එන කොස්ට් එක ගෙවන්න, මැනේජ්මන්ට් කොස්ට් එක ගෙවන්න, and ඊට අමතරව ප්‍රොපර්ටි එකේ ඩිප්‍රිසියේෂන් එක, ඒ ටික එකව කරාම එන ටෝටල් ලොස් එක ඔයාගේ රෙන්ටල් ඉන්කම් එකත් එක්ක බලනකොට වැඩි නම් ඒ වැඩිපුර amount එක ඔයාට පුළුවන් set off කරන්න ඔයාගේ salary එකත් එක්ක. ඒ කියන්නේ ඔයා 100,000 salary එකක් ගන්නවා නම් ඔයාගේ loss එක 15,000 නම් ඔයාගේ salary එක taxable salary එක ඔයාට 85,000 කියලා declare කරන්න පුළුවන්. ඒකෙන් එන saving එක ඔයාට positive tax time එකේදී ඔයාට ගාණක් හම්බ වෙනවා. ඔයාගේ next investment එක negative gearing claim කරන්න පුළුවන් property එකක් වුණොත් බැංකුවත් ඔයා දිහා හොඳ ඇහෙන් බලනවා. ඒ කියන්නේ ඔයාගේ borrowing power එක වැඩි වෙනවා compared to ඔයා established එකක් ගන්න ගියොත්. මේක ගැන අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. real estate වල අපි ගාව තියෙනවා ගොඩක් house and land packages. north එකේද west එකේද south එකේද ඔයාගේ අවශ්‍යතාවයට අපිට ඒක supply කරන්න පුළුවන්. ඒ වගේම off the plan townhouses, units and apartment in the city, you name it, we have it. so ඒක නිසා අපිට call එකක් දෙන්න අපි මේ ගැන කතා කරමු.